Hi everyone, එතකොට මේ වීඩියෝ එකෙන් කලින් කතා කරපු තීරණතල ගානක අපි මේ හදන්නේ two sample test එකක් අපි ගාව තිබ්බොත් කොහොමද අපි ඒ වගේක් අපි කොහොමද කරන්නේ කියන එක. So ගානට එන්ටර් වෙලා බලමු ගානෙ මොකද අහන්නේ සහ ගාන දීලා තියෙන දත්ත මොනවද කියන එක. An experiment was performed to compare the abrasive wear of two different laminated materials. Materials scale 12 pieces of material 1 were tested by exposing each piece to a machine measuring where 10 pieces of material 2 were similarly tested. In each case, the depth of wear was observed. The samples of material 1 gave an average wear of 85 units with a sample deviation of 4, while the sample of material 2 gave an average of 81 and a sample standard deviation of 5. Can we conclude at the 0.05 level of significance that the abrasive wear of material 1 exceeds that of material 2 by more than 2 units? මෙන්න අපෙන් ගානේ දෙන නයිල් හයිපොතෙසිස් එක හරියද? ගානේ ඕව තමයි අපිට වැදගත් වෙන පොයින්ට්ස්. හරි ගාන තියලා තියෙන එක අපි සමරියක් ගහගමු. අපි ගාව තියෙන මැටීරියල්ස් 1 කියලා සහ මැටීරියල් 2 කියලා මැටීරියල්ස් දෙකක්. හරිද? ඕකේ අපිට මෙයාගේ තියෙනවලු සැම්පල්ස් 12ක්. මෙයා ගාව තියෙනවලු සැම්පල්ස් 10ක්. හරිද? මේ සැම්පල්ස් ටික ටෙස්ට් කරාට පස්සේ අපිට average depth of wear හරි අපිට හම්බ වෙලා තියෙනවා average එක x bar සමානයි 85යි මේකේ x2 x bar සමානයි 81යි කියලා. standard deviation එක මෙයාගේ 4යිලු මෙයාගේ standard deviation එක 5යිලු. alpha සමානයි 0.05. අපේ ගානේ අහන්නේ මොන වගේ දෙයක්ද බලමු. හරිද? The abrasive wear of material 1 exceed that of material 2 by more than 2 units. Abrasive wear of material 1 exceeds that the material 2 එකට වඩා material 1 එකේ තියෙන මෙන්න මේ abrasive wear කියන එක exceed වෙන්න ඕනලු අනිවාර්යයෙන්ම 2 units දෙකකට වඩා වැඩි. ඒ කියන්නේ new 1 කියන එක විශාල වෙන්න ඕන new 2 දාන දෙකට වඩා නෝකනේ. සෝ අපිට මේක ලියුවම ලියා ගන්න පුළුවන් new 1 minus new 2 කියන එක විශාලයි 2යි කියන එක. හරිනේ. ඕක තමයි ගානෙන් අපිට අහන දේ. හරිද? සෝ ෆස්ට් අපි එහෙනම් මොකද කරන්නට ඕන මේ new 1 new 2 දෙන්නවා අපි ඩිෆයින් කරලා new 1 කියලා කියන්නේ average depth of wear of material 1. new 2 කියලා කියන්නේ average depth of wear of material 2. හරි දැන් අපි null hypothesis ටික ලියමු. null hypothesis h naught new 1 minus new 2 සමානයි 2. ඒකනේ අපි null hypothesis එක වෙන්න ඕන. ඊට පස්සේ alternative එක alternative hypothesis h1 ඒ කියන්නේ new 1 minus new 2 විශාලයි 2. හරිනේ. හරි බලන්න ඊට පස්සේ අපි ගාව sigma 1 sigma 2 දන්නවාද කියන්නේ sigma 2 එක දැන් දන්නේ නැහැ unknown. ඒ වගේම n1 n2 කියන දෙන්නම 30ට වඩා කුඩායි. therefore 30ට වඩා කුඩා වෙන we can consider t statistics. දන්නවනේ මේ දෙනවා දන්නේ නැත්නම් අරයගේ ගාන 30ට වඩා අඩු වෙනවා අපිට t statistic එකට යන්න පුළුවන්. හරි. let's find pool variance. ඔයාලා දන්නවා මේ t statistic එක ලියන්නේ කොහොමද? මේ වගේ ගානකදී t statistic එක මට ලියන්න පුළුවන් වෙන්නේ x1 minus x2 minus new 1 minus new 2 divided by sp times
1 over n1 plus 1 over n2 මේක because අපි use කරන්නේ මේ අපි ගාව sigma 1 සහ sigma 2 දන්නේ නැති අවස්ථාවකදී සහ අපි ගාව තියෙන n1 n2 දෙන්නම ඊට වඩා අඩු වෙලා තිබ්බොත් ඒ අවස්ථාවේ තමයි මේ equation පාවිච්චි කරන්නේ. equation එකේ sp ඉන්න නිසා අපි sp හොයන්නට ඕන. so අපි sp හොයමු. sp සමාන වෙන්නේ කලින් කියා දුන්නා වගේ n1 minus 1 s1 ගේ ස්ක්වයර් එක plus n2 minus 1 ගේ ස්ක්වයර් එක s2 ගේ ස්ක්වයර් s2 ගේ ස්ක්වයර් එක divided by n1 plus n2 plus minus 2 හරිනේ. so ඔන්න එනවා 12 ඍණ 1 4 වර්ගය ධන 10 ඍණ 1 5 වර්ගය බෙදීම 12 ධන 10 ඍණ 2. දැන් මේ ගානේ ස්ටෑන්ඩඩ් ඉක්වේෂන්ස් ඊට පස්සේ x by ඔක්කොම දීලා තියෙන නිසා ගාන හදන්න ලේසි ඇත්තටම. නැති වුණොත් අපි ඒව වෙන වෙනම හොයා ගන්නට ඕන දීලා තියෙන සැම්පල්ස් එක්ක හොඳේ. අනේ මේක සුළු කරලා පස්සේ අපිට එනවා 4.478යි කියලා. හරිද? so අපි දැන් හොයන්න ඕන t statistic එක. යමු ඒක හොයන්න. let's find t statistic. so t calculated සමාන වෙන්නේ x1 minus x2 minus nu1 minus nu2 divided by sp times වර්ගමූල ගුණ ඇතුලේ 1 n 2 හරි. so 85 ඍණ 81 minus nu1 minus nu2 කියන්නේ දෙකයිනේ null hypothesis එකේ. ඊට පස්සේ එන මොකද 4.478 වර්ගමූල ගුණ ඇතුලේ 1 over 12 plus 1 over 10. so මේක ඔය calculator එක ගහලා බැලුවට පස්සේ වලට 1.04 කියලා. so ඊගාවට alpha සමානයි 0.05 අපි df දන්නවා. df සමානයි n1 plus n2 minus 2 ඒ කියන්නේ 10 plus 12 minus 2 කියන්නේ 20. හරිද? 20 okay නේද? df සමානයි 20 0 alpha සමානයි 0.05. ඒ වගේම අපි මෙතන කතා කරන්නේ එක ටෙස්ට් එකක් right hand ටෙස්ට් එක. හේතුව ඒකේ nu1 minus nu2 කෙනෙක් විශාලයිනේ බිඳුවට වඩා. ඒතර අපි ගන්න මේ පැත්ත. ඒ කියන්නේ අපේ තියෙන්නේ t alpha මේක. so අපි t alpha හොයාගමු by t table 0.05 and 20. බලන්න 20 ඉස්සරහම 20 0.5 ඔයාලට පේනවා 1.725යි. so ඔයාලට මෙතනින් කියන්න පුළුවන් තව අපේ calculated value එක අපේ ආවේ 1.04 ඒක අඩුයි t alpha ට වඩා නේ. මොකද දෙන්නේ acceptable region එකේ තමයි තියෙන්නේ. not fail to reject null hypothesis. therefore t calculated value is in the our acceptable region. final conclusion එක අපි ලියමු. at this 5% significance level there is insufficient evidence to conclude that the abrasive wear of material 1 exceeds that of material 2 by 2 more than
2 units. මේකට තේරෙන්නේ දැයි කොහොමද ලියන්නේ කියන එක. දැන් ගාන කියන්නේ අපිට දෙකට වඩා කියන්නේ ඒ දෙන්නගේ අන්තරය දෙකට වඩා වැඩි. නැත්නම් එකකට වඩා අනිත් එකේ අගේ දෙකට වඩා වැඩි වෙන්න ඕනේ කියන එකනේ. හැබැයි අපි මෙතනදී null hypothesis එක කිව්වේ දෙක එකට සමානයි කියන එක. ඒක අපිට මේ රිජෙක්ට් කරන null hypothesis රිජෙක්ට් කරනවා කියලා කියන එකේ අර්ථය alternative hypothesis එක equal වෙනවා කියන එක නෙමෙයි. අපිට alternative hypothesis එක පවා ඇත්ත කියලා කියන්න බෑ. බොහෝ දුරට ඒක මේ අරයට වඩා වැඩි වෙන්නත් පුළුවන් නැත්නම් එයාට අඩු වෙන්නත් පුළුවන්. කියන්නේ nu1 nu2 කියන එක විශාලයි දෙකට වඩා වැඩි වෙන්නත් පුළුවන් නැත්නම් nu1 nu2 කියන එක කුඩා දෙක වෙන්නත් පුළුවන්. මේ දෙකෙන් ඕනම එකක් වෙන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් වෙන්නේ nu1 nu2 කියන එක අසමාන බිඳුව කියන එක විතරක් අපිට කියන්න පුළුවන්. හැබැයි මේ දෙක අපිට කියන්න බෑනේ එක සැරේටම. එහෙනම් අපි කියන්නේ fail to reject null hypothesis but we can't say මේකද හරි මේකද හරි කියන කියන්න බෑ. ඒකින්ද අපි කියනවා මොකද්ද? Conclude that the absolute value of material 1 exceeds that of material 2 by more than 2 units. ඒක අපිට කියන්න බෑ. මොකද there is insufficient evidence. අපි ගාව ඕනි කරන evidence ප්‍රමාණයක් නැහැ මේක මේ විදිහට තියෙනවා කියලා කියන්නේ. හරි. So pool variance එකත් එක්ක two sample test එකක් කරන්නේ මේ විදිහට තමයි. ඉතින් මේකෙන් ස්ටැටිස්ටික් එකක් දාලා කරන්න පුළුවන්. ඉතින් මේ ඔයාලට දෙන්නේ අගයන් ටික වැඩි කරලා පස්සේ එකම විදියට කිසිම වෙනසක් නැහැ. එකම මෙතඩ් එක මේ මෙතඩ් එකේ මේ යන විදියට මේ යන ස්ටෙප්ස් එකම ඉතිරි වලටත් ඔය විදිහටම හදාගෙන තියෙනවා. ඒකයි මම ඔක්කොම එක වගේ යන නිසා වෙනසින් ගණන් ගොඩක් හදනට වඩා එකම ගානෙන් ඔක්කොම කියා දෙන ලේසි නිසා තමයි මේ ගානෙන් මේ දේවල් ටික ඔක්කොම එක සැරේට කියා දුන්නේ. හරි මේ සම්බන්ධව මොනවා ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න.